කොහොමද ඔයාලට අද සෙනසුරාදා දවසක් හරියටම කියනවා නම් අද ජනවාරි 17 වෙනිදා. ඉතින් අද උදේ නැගිටිනකොටම මෙන්න මේ විදිහට ස්නෝ කරනවා. චුට්ටක් එළියත් බලලා උදේ කෑම හදන්න තමයි මේ හදන්නේ. කලින් දවසේ අයිඩියා එකක් තිබ්බා මුංගට කිරිබත් හදනවා කියලා. මුං ඇට ටිකක් මං කලින් පෙගෙන දාලා තිබ්බේ. ඉතින් අද උදේ නැගිට ගමන් මුං ඇට කිරිබත් හැදුවා. මොකද අපේ ගෙදර 4 දෙනාම කැමතියි මුං ඇට කිරිබත් කන්න. මෙන්න මේකත් මට පෙන්නන්න ඕනි කියලා හිතුණා. ඉතින් මේ කඩවල වල සුදු ලුණු මේ විදිහට සුද්ධ කරලා තියෙනවා. ඉතින් අපිට ලේසි. මම කලින් නම් ගත්තේ නෑ. ඉතින් මට චුට්ටක් හොඳයිද කියලා බලන්න හිතුණා. ඉතින් ඊයේ එළවලු ගන්න ගිය ගමන් ගත්තා. අද ටිකක් වැඩිපුර කෑම හදනවා අපේ ගෙදරට දවස් 2-3කට කන්නයි තව එක්කෙනෙකුට දෙන්නත් එක තමයි කෑම හදන්නේ. ඔය තියෙන්නේ පැයකට විතර පස්සේ. තාමත් එළි ස්නෝ කරනවා. ඉතින් අද හවස වෙනකම් ස්නෝ කරනවා කියලා තිබ්බා. දැන් මං කිරිබත් එකට කිරි දාගන්නවා. ඇත්තටම ඔය දෙවෙනි පාර දාන්නේ පළවෙනි පාර දාලා මට පොඩ්ඩක් හිතුණා කිරි ටිකක් මදි වගේ කියලා. ඉතින් මං තව කිරි ටිකක් එකට එකතු කරා. කොහොමද ඊයේ ඉඳලා කිරිබත් හදනවා කියලා අයිඩියා එකක් තිබ්බනේ. ඉතින් අද මට කලින් හස්බන්ඩ් නැගිටලා තිබ්බේ. ඉතින් එයා ලුණු මිරිසක් හදලා තිබ්බේ චුට්ටක් වැඩිපුරත් එක්ක. අපි චුට්ටක් ලුණු මිරිස් හදනකොට ටිකක් වැඩිපුර දවස් 2කට විතර හදා ගන්නවා. මං කලිනුත් කිව්වා නේද මං චුට්ටක් කෑම වැඩිපුර හදනවා කියලා. මේ තියෙන්නේ අල තෙල් දාන එක. ඊට අමතරව මම චිකන් කරි එකක් හැදුවා. පරිප්පු හැදුවා. ඊට පස්සේ කොළමැල්ලුමක් හැදුවා. ඔය තියෙන ඔයගොල්ලෝ දකින්න මම හදපු කෑම ටික. ඉතින් ඒ දෙන කෙනාට මම වෙනම කන්ටේනර්ස් වලට දැම්මා. අපේ ගෙදර පාවිච්චි කරන ටික මම වෙනම වීදුරු කන්ටේනර්ස් වලට දාගත්තා. ටිකක් නිවුනට පස්සේ ෆ්‍රිජ් එකට දාගන්නවා. ඉතින් මේ නම් දකින්නේ හවස 3ට විතර. මං කිව්වනේ අද හවස වෙනකම් ස්නෝ කරනවා කියලා. ඉතින් ස්නෝ කරනවා නම් ඉතින් පොඩි දෙන්නට ඉන්න බෑ චුට්ටක් ගේ ඇතුළට වෙලා. ඉතින් එළියට ගියා ගොඩ කාලයකට පස්සේ මේ විදිහට ටිකක් ලොකුවට ස්නෝ කරේ. අපි 4 දෙනාම චුට්ටක් එළියට ගියා. හැබැයි ගොඩාක් වෙලා ඉන්න බෑ මොකද සීතල වැඩි. මං කලින් කිව්වා වගේ චූටි ව්ලොග් එකක් තමයි අරගෙන ආවේ අද. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ සෙනසුරාදා දවස ගත වුනේ. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.